යටි ලියගන්න ඔය ත්‍රිකෝණ දෙකක් ඇදලා තියෙන එතන පැලිය ලියන්න. නැත්නම් අනිත් පැත්තේ හරහාට ලියුමක් අවුලන්න. මෙන්න මෙතන. උඩින් මේ උඩින් හරි මේ පැත්තකින් මෙතන පැත්තෙන් හරි කොහෙන් හරි කවල ලියන්න. ලියන්න. කුමන අවස්ථාවක් යටතේ හෝ කුමන අවස්ථාවක් යටතේ හෝ කුමන අවස්ථාවක් යටතේ හෝ කුමන අවස්ථාවක් යටතේ හෝ අංග සමබව පෙන්වූ පසු අංග සමබව පෙන්වූ පසු අංග සමබව පෙන්වූ පසු අංග සමබව පෙන්වූ පසු එහි ඉතුරු අනුරූප අංගද එහි ඉතුරු අනුරූප අංගද සමාන වන බව ඉතුරු අංගද සමාන වන බව කිව හැකියි. ඉතුරු අංගද සමාන වන බව කිව හැකියි. හරි? හරි. ඕකේ. අපි ඊළඟට බලන්න ඊළඟ මොකක්ද කියලා දෙන්නේ? හරි? ඊළඟ කියලා දෙන්න. හරි? මෙන්න මේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා. හරි? මේ ත්‍රිකෝණ දෙකක් තියෙනවා. මේකේ මෙයාට හරි? මෙයාට මෙන්න මෙයා සමානයි කියලා පෙන්නලා තියෙනවා. මේ දැන් මට ඉස්සෙල්ලා අමුතු. දැන් අර ඉස්සෙල්ලා කතාවේ ඉස්සෙල්ලා ප්‍රමේය තියෙන්නේ පාපෝපයිටි. ඒක දැන් අපි කියවනේ මොකක්ද වෙන්නේ? අංග සමයි කියලා පෙන්නනවානේ. එහෙනම් ඊළඟ මොකද වෙන්නේ? ඉතුරු අංග ටික සමාන වෙනවනේ. හරි. දැන් ඔයගොල්ලෝ ඉක්මනට එතන පැත්තකින් प्रतिफल කියලා ලියලා හරි ප්‍රතිඵල කියලා ලියලා ඉතුරු අංග ටික සමාන ටික ලියන්න. ඉතුරු අංග සමාන ටික ලියන්න. අනුරූප අංග ටික සමාන ටික ලියන්න. ඉතුරු අංග සමාන ටික ලියන්න. කොහෙද ලියන්නේ? ඉතුරු අංග සමාන ටික ලියන්න. මොකද වෙන්නේ? AC ට PR සමානයි. AC ට PR සමානයි. ඊට පස්සේ BAC ට QPR සමානයි. ඕනේ අර මැදින් දාන්න ඕනේ අර පොක් වගේ QPR සමානයි. ඊළඟට අයිත් ඊළඟට ඕක තමයි ප්‍රතිඵල. තේරුණාද? හරි. අනිවාර්යෙන්ම ඕක මතක තියාගන්න. අංග සම කරගත්තා නම් ඉතුරු ටිකක් අපිට සමානයි කියලා කියනවා. හරි. දැන් යන්න අපේ ඊළඟ ප්‍රමේය මොකක්ද තියෙන්නේ? කෝපෝපා. ඒ කියන්නේ කෝණ දෙකකුයි පාදේ. හරි. අපි බලමු. මේකේ ඉල තියෙනවා. මේ කෝණේ සමානයිලු. ආයෙත් මෙන්න මෙතන කෝණයට හරි. මෙන්න මේ කෝණේ සමානයිලු. හරිද? කෝපෝපා. එහෙනම් තව කවුද පාදයක් හදුවේ? හරි. පාදේ කවුද? මෙන්න මේ. දැන් මට කියපන් මෙයාගෙන කවුද මේ පාදේ වෙන්නේ? අනුරූපාංග වෙන්න නම් මෙයාගේ කවුද වෙන්නේ? YZ. ඇයි කෝණ දෙක අතරමැද ඉන්නේ? කෝණ දෙක. හරි. අනිවාර්යයෙන්ම කවුද වෙන්නේ? අනුරූප කෙනා වෙන්න ඕන. අනුරූප කෙනා වෙන්න ඕන. හරි. ඒක හොඳට මතක තියාගන්න අනුරූප වෙන්න ඕන. දැන් ඔය නිකන් ඔය වෙන එකක් තියෙනවා කියලා දාන්න බෑ. හරිද? හරි. බලන්න එක් ත්‍රිකෝණයේ කෝණ දෙකක් සහ පාදයක් තවත් ත්‍රිකෝණයක කෝණ දෙකකට හා අනුරූප පාදයට සමාන වේ නම් එම ත්‍රිකෝණ දෙක අංග සම වේ. එහෙනම් ඔයාලට මෙන්න මේ අවස්ථාව යටතේ මොකක්ද අවස්ථාව? බලන්න ඔයාලගේ මේක තියෙනවා MKL සමානයි YZ මෙන්න මේ. හරි මෙන්න මේ කෝණය තියෙනවා. කවුද? K
ML සමානයි කවුද මෙන්න මෙයා Z Y X ඊට පස්සේ අනිත් එක කවුද මෙයා M K L සමානයි කවුද මෙයා Y Z X පාදේ කවුද K M මේක Y හරිද මෙන්න මේකටදී ඔයාලට මේක සමානයි කියලා පෙන්න ගන්න පුළුවන් වුණා නම් අපිට ඊළඟට කියන්න පුළුවන් මොකද්ද මේක කෝකෝපායතේ අංග සමයි හරිද කෝකෝපායතේ අංග සමයි එහෙනම් ඒකේ ප්‍රතිඵලය මොකද්ද අනිත් පැත්තට ඉතුරු අංග සමයි එනවාද ඉතුරු අංග සමයි හරි එහෙනම් ඉතුරු අංග ටික පුළුවන් නේද මෙයා කරගන්න හරි කොහොමද මෙයා කරන්නේ මෙතන තනි ඉරෙන් තියෙන කෝණයට ඉස්සරහින් තියෙන කවුද KL KL සමානයි මෙතන තනියෙන් ඉස්සරහින් ඉන්නේ කවුද x is හරි දැන් ඔයාලා ගන්න බලන්න ප්‍රතිඵල කියලා දාන්න මේ ඒකේ ගහගන්න කියලා බ්ලැක් කළු පාටින් වැඩිපුරත් කරලා තියෙනවා අනුරූප පාද කියලා තියෙනවා නේද ඒක ඉරිකල් 22ක් ගන්න අර ඉස්සරහින් එක මේක 22ක් ගන්න ඒ තරම් වටිනවා හරි 22ක් ගන්න හරි බර්ඩ් නම් වෙනවානේ බලන්න ආසනාවක් කියවුත් ප්‍රොජෙක්ටර් නැතුව කරන්ට් එක ගියම නැහැ කිසිම මේක ඒ බා ප්‍රොජෙක්ටර් දැම්මම පස්සේ කරන්ට් එක හරි ලියවල අංග සම ඉතුරු ටික ලියන්න ප්‍රතිඵල කියලා දාලා ඉතුරු ටික ලියන්න අනුරූප පාදකින් කරලා ඉඳලා කියලා කිව්වා ප්‍රතිඵල ලියන්න මම මේකේ තියෙනවා මට ආයි කියන්න දේවල් නැහැ මේකේ හැමදේම තියෙනවා හරි මොකද ලියන්නේ කෝණයක් ලියන්නත් තියෙනවා නේද ඔව් KLM කෝණය සමානයි කාටද YX Z YX Z හරි මේ කෝණයට සමාන ඉතුරු පාද දෙකක් ලියගන්න අනුරූප වෙන්න ඕනි අනුරූපක නම් වෙන්න ඕනි හොඳට හිතලා බලලා ලියන්න බලපන් අනිත් එක ලියපු එක හරිද කියලා බලපන් අනිත් එක ලියපු එක හරිද කියලා හොරෙන් බලපන් කෙලින් බලන්න බැත්නම් හොරෙන් බලපන් හරි අපි හයක් ඉවරයි දඩබඩ කරමු දඩබඩ හරි හතට යන්න දුන්නේ අපිට තරන්න කරලා හරි එන්න පළවෙනි එක බලන්න බා අහපන් යකෝ අහපන් දැන් මතක් කරගන්න ඒක තමයි ගේම කියන්නේ පළවෙනි මොකද සරල රේඛාවේ කෝණ වල එකතුව අංශ 180යි සරල රේඛා දෙක එකිනෙකට ඡේදයෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි සමාන්තර රේඛා දෙක තීර්යක රේඛාවකින් ඡේදනය වුණාම අනුරූප කෝණ සමානයි ඒකාන්තර කෝණ සමානයි මිශ්‍ර කෝණ අංශ 180 බලන්න ගැම්මක් ආවනේ බල රයිට් ආවස් ඒක ඇම්මම කියනවා ඊළඟ අනුරූප කෝණ සමානයි ඒකාන්තර කෝණ සමානයි මිශ්‍ර කෝණ 180යි කියලා පෙන්නන්න පුළුවන් වුණොත් අපිට රේඛා දෙක සමාන්තරයි කියලා කියන්න. හරි. ඊළඟට ත්‍රිකෝණ අංග සාම්‍ය යටතේ පාපෝපා අවස්ථාව. හරිනේ? විශේෂත්වය. අන්තර්ගත කෝණ. මට ඕනේ යන්නේ ඒක. බලන්න දැන් පාපෝපා කියලා දන්න. හැබැයි විශේෂත්වය දැක්කම මොකක්ද විශේෂත්වය? අන්තර්ගත කෝණේ දැන් මතක් වෙන්නේ. එහෙම පාද දෙක සමාන වෙලා අර මැද තියෙන කෝණ. ඊළඟට ඉගෙන ගත්තා කෝපෝපා විශේෂත්වය අනුරූප පාද. හරිද? හයක් කියනවා. හතර. කියලා දෙන්න දේවල් නෑ. හරි. හරි ඉපඩ
හත්වෙනි එකනේ. හත්වෙනි. හත්වෙනි. හරි. පේනවනේ ඉවස පේනවනේ. අදින්නේ ඉස්සරහදී. අර මම එන කම්මැලි බා. හරි. මට කම්මැලි. මෙච්චර තාක්ෂණයේ දියවාච ගන්න නැතුව මොකද කරන්න කිව්වා. හරි. අර ඔයාලට ගෲප් එකක් දුන්නා පස්සේ මම නම් ටික හෙව්වේ මේක දාලා. සැන්ටිවිඩි දාලා ගෲප් එකට නම්. හරි. ඕකේ. හරි. මොකක්ද වැඩි කියලා ඔය පන්තියේ නමින් හරි. ඕකේ. නේද? එක දණ්ඩයකට මොනවද කියන්නේ මන් දුකද නමක් දාලා. නේද? හරි. ඕකේ. හරි වැඩ බලන්න. බලන්න ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවා. හරි? වැඩි. හරි ඉතින් ගිහලා ඊට පස්සේ පොඩි ඉන්නක් දාලා ඊට පස්සේ ආයෙ මේක බලලා හෙට ආයෙ හරි? එහෙම හරි. හරි. දැන් බලන්න. බලන්න ඉන්නවල දුන්නා ගන්න ඇටලිස්ට්. හරි. ඇටලිස්ට් පහක් නෑ. මම සාමාන්‍යයෙන් මට පුරුත් නෑ ඔය. නේ? අර බෑ පහ අදින ක්ලාස් එකේ මම දෙන්නේ විනාඩි 15. හරි. D E F කියලා ත්‍රිකෝණයක් තියෙනවා. හරි. මේකේ මොකද වෙලා තියෙනවද? මෙන්න මේ කෝණය සමානයි. මේ කෝණය පාර සමානයි. මේකේ මෙන්න මෙයාට සමානයි. ඊට පස්සේ මේකේ මෙන්න මේක නා මෙයාට සමානයි. ඊට පස්සේ මේකේ මෙයාට සමානයි කියලා අපිට පෙන්න ගන්න පුළුවන් වුණොත් එහෙනම් එයා පා අවස්ථාව යටතේ මොකද අංග සමය. හරිද? අංග සමය. ඒ කියන්නේ අංග සමය කියනවා ඒ ත්‍රිකෝණ දෙක ගිල්ලා එකිනෙක මත සමපාත වෙනවා. දෙනවා කතාව? සමපාත. එහෙනම් අංග සාම්‍යයි කියලා කිව්වනම් ඊළඟට මොකද වෙන්නේ? ප්‍රතිඵල මොනවද? ඉතුරු අනුරූප අංග ටික සමාන. එහෙනම් ඉතුරු අංග ටික උඹලට ලියන්න පුළුවන්. හරි. ගත්තා. මේක කියවන්න පොඩ්ඩක් බලන්න මොකක්ද කියන්නේ කියලා. මොකද කියන්නේ? එක් ත්‍රිකෝණයක පාද තුන තවත් ත්‍රිකෝණයක පාද තුනට සමාන වෙනම් එය පා යටතේ අංග සමයි. එහෙනම් ලියන්න ප්‍රතිඵල කියලා ලියන්න. කෝණ තුන ලියන්නදී. කොහොමද ඒක හරියටම දැනගන්නේ? මම ඉස්සෙල්ලා කිව්වේ ඉස්සෙල්ලා බලන්න. තනියට ඉස්සරහින් එක් කරලා ලියන්න. අරගෙන තනියට ඉස්සරහින් කරලා සමානයි කියලා ලියන්න. ඊට පස්සේ ඉරිකෑලි දෙකට ඉස්සරහින් එක් කරලා සමානයි කියලා ලියන්න. ඊට පස්සේ අනිත් එක නම් ඉරිකෑලි තුනට සමානයි. ඉස්සරහින් එක් කරලා සමානයි කියලා ලියන්න. ප්‍රතිඵලය මේ තුන සමානයි. එහෙනම් අර තුන සමානයි කියලා පෙන්න ගන්න පුළුවන් වුණොත් ඒ B මේ ටික සමානයි කියලා පෙන්නනවා. ඒ සමානයි කියන්නේ මොකක්ද? පාපාක අවස්ථාවෙන්දී එහෙනම් ඒක ප්‍රතිඵලය මොකක්ද? සමපාතව කියන්න පුළුවන් අංග සාමයයි. එහෙනම් ඉතුරු අංග ටික මොකද? අද වැදේ. ඔව්. දරවල ගාලා මම අහන්නේ උඹලා මතක් කරගෙන මුලින් ඉඳලා දැන් මතක් කියලා. මොකද? මතක් කරගෙන උඹලා මතක් කරගෙන
බලන්න නැතුව මතක් කරගන්න. ඔයාලා පඬිතුක වගේ නිකන් මතකයි කියලා ඉන්න එපා. ඔයාලට ගණන් වලට ආපස්සේ අපතේ. මම දන්නවා. හරි ඕකේ ඊළඟ බලන්න ඊළඟ විශේෂය මොකද විශේෂය මේක අපිට දාන්න පුළුවන් ඍෂිකෝණේ ත්‍රිකෝණ වලට හරිද එතන ලියාගෙන උඩින් ඔය ප්‍රමේය කියලා මෙන්න මෙතන ප්‍රමේය කියලා තියෙන එක නිසා මෙය ඍජුකෝණී ත්‍රිකෝණ වලට පමණ වළංගු වේ. මෙය ඍජුකෝණී ත්‍රිකෝණ වලට පමණ වළංගු වේ. හරි? හරි. ඕකේ. දැන් ඒක බලන්න. පටපට. යන්න. මොකද කියන්නේ? ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය සහ පාදය තවත් ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණයට හා පාදයට සමානයි නම් එයා කර්ණ පා අවස්ථාව යටතේ අංග සමයි. හරිද? හරි. කර්ණය කියන එක මොකටද ආවේ නේද? ඍජුකෝණී ත්‍රිකෝණය. කොහොමද කර්ණය හඳුනගන්නේ? අයියේ ඊට ඉඩ කරන්න ඔබ ගියෝ. ඔබ ඉස්සරහට එන්නේ ඇවිත්. ගියෝ. කොහොමද? දිගම එකද? එහෙම. කොහොමද? ඍජුකෝණී කෝණයට ඉස්සරහින් තියෙන පාදේ. හරි හැම වෙලේම කවුද? අංශ 90යි කියලා පෙන්නලා තියෙන කෝණේ තියෙනවා. එයාට ඉස්සරහින් තියෙන එක තමයි අනිවාර්යයෙන්ම කර්ණය. හරි. මේ බලන්න. මේක මෙයා තමයි අංශ 90. පේනවනේ ඔයාලට. කවුරුයින්ද වෙන්නේ නැහැ. මෙයා තමයි මේ අංශ 90යි කියලා තියලා තියෙන්නේ. එහෙනම් එයාට ඉස්සරහින් තියෙන පාදේ කවුද? මෙන්න මෙයානේ. එහෙනම් මෙයා තමයි කර්ණය. මෙයා තමයි කර්ණය. හරි. මෙයා තමයි කර්ණය. මෙයාගේ කවුද කර්ණය? अंश कानून इस्लाम director how मेरा में पिया है मैं आता हूँ हर में क्या बोले मैं क्या ना हर में आए तब एक अनुरूप पादे ये ना मैं के अनित पादे धीरे 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 बाउल अरे मेरा बोलो මෙයා අනුරූප පාදේ. හරි මෙයා තමයි පාදේ. එහෙනම් ඊට අනුරූප එකට පාදේ වෙන්න ඕනේ කවුද? කොයිද කතාව? අනිවාර්යෙන්ම අනුරූප කෙනා වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම අනුරූප කෙනා වෙන්න ඕනේ. ඒ වගේ කතාව අනුරූප කෙනා වෙන්න. ඒ වාක්‍යය දීලා තියෙනවා නේද? ඔව්. ලියන්න ඒකේ අර කර්ම භාගය විතර ඉවර කරලා තියෙනවා නේද? එතන ලියන්න වාක්‍යය මෙහිදී පාදය අනුරූප පාදයට විය යුතුයි. අනුරූප පාදයට විය යුතුයි. අනුරූප පාදයට විය යුතුයි. එහෙනම් හරි බලන්න. මෙන්න කර්ණය මේකේ කියලා තියෙනවා මේ කර්ණයට මේ කර්ණය සමානයි. ආයෙ කවුද? තව එක පාදයක් ඕනේ. කවුද පාදේ? මෙන්න දීලා තියෙනවා පාදයක්. මේ පාදයට එහෙනම් කවුද? මෙන්න මේ පාදේ සමානයි. එහෙනම් කර්ණයයි පාදයයි සමාන වෙලා ඒ හින්දා අපිට කියන්න පුළුවන් මේ ත්‍රිකෝණ දෙක කර්ණ පායටදී අංග සමයි. හරිද කතාව? අංග සමයි. කර්ණ පාය. හරිද කතාව? පැහැදිලිද?
මේක අනිවාර්යයෙන්ම ත්‍රිකෝණ වලට විතරයි. දැන් මම ගණිතයේ තියෙන වැදගත්කම පැහැදිලි කරලා දෙන්න. හරි. අද ඉඳලා භාවනා කරන එක නවත්තමු. හරි. ගානක් හදමු. හරි. මොකද්ද භාවනායි ගණනුවේ අතර තියෙන වෙනස? වෙනසක් නැහැ. එකම තමයි. ඇයි දන්නවද? මේ මොකද්ද මේ ලකුණ? මොකද්ද මේ ලකුණ? සමාන ලකුණ. බැරි වෙලාවක් බලන්න කොමාතත් වෙන ඇවිල්ලා. මෙහෙම ඉරිකැලක් වැදුනොත්. මොකද? කොමාතත් වෙන ඇවිල්ලා ෆිට එක. බැරි වෙලාවක් ගහුවොත් මෙහෙම ඉරිකැලක් වැදුනොත්. මොකද? කතා වෙනස් වෙනවා. මොකද ඉතින් ගණිතේ එක. හොඳයි. ගණිතේ කියලා කියන්නේ ඉරි කැලලක් ගහුවා තේරුමක් තියෙනවා. හරි? ගණිතේ කියන්නේ ඉරි කැලලක් ගහුවා තේරුමක්. ඒ නිසා මේක ඉගෙන ගන්නදී එන පරිස්සමෙන් ඉගෙන ගන්න ඕනේ. තේරුණා? බැරිලා ඉන්න කිලෝමීටර ගවුනොත් එහෙම තව ඉරි කැලලක් සමාන x සමානයි y කියලා මෙහෙම තිබ්බා මෙහෙම වෙනවා. x y අංග සාම්‍ය. ඒ කියන්නේ x කියලා y උඩින් තියන්න පුළුවන්. හරි? පැහැදිලිනේ? ඒක බලන්න ඉඳ ගන්නකො ඇහැරලා වැඩි කරනවා. හරි? දැන් නිකන් මට තේරෙනවා නිකන් මෙහෙම නෑ මීගෙන එනවා. හරි? අර මොකද කියන්නේ? මානවය මෙහෙම ආවනේ ඌවාගේ මෙහෙම නැගීගෙන ඉඳලා කියලා කිව්වනම් දැන් උඹලා උදේ ඉඳි නැගිටින ගියේ දැන් මෙහෙම වෙනවා. හරි? යන්නේ කිව්වද? හරි. මේ උඹලට හොඳයි කියන්නේ ඒ පාර. ඒ පාර පැය 6යි ඉන්නදී. උඹලා දන්නවද ගිය පාර පැය කීයක් හිටියද? ගිය පාර පැය 8:00ක් හිටියා. අවස 4:00 වෙනකන් හිටියා. මම මතකයි අන්තිම දවසේ 5ක් තුනක්. දවසේ 5ක්. ओके ඒක උඹලගේ ඉන්නේ ලොකු ගේම් එක මම කියද්දි ඔළුවට දාලා වැඩි කරනවා හරි හරි ඕකේ කතා තේරුණාද කර්ණපා යටතේ දැන් මේක අංගසා ඒකින් තමයි අපි මෙතන ඉරි කැලි තුනක් තියෙනවා උඩට පේනවා ඉරි කැලි තුනක් තියෙන්නේ හරි ඉරි කැලි තුනයි තියෙන්නේ ඒතකොට ඒක අංගසා නිසා තේරුණාද සමපාතයි කියලා පෙන්නන්න නම් අපිට ඉරි කැලි තුනක් ගන්න තේරුණාද හරි එහෙනම් ත්‍රිකෝණය යටතේ අංග සාම්‍ය 4 ඉවරයි. මොකක්ද 4? පාපෝපා විශේෂත්වය ඒකම කියනවා. පාපෝපා තමයි අවස්ථාව. විශේෂත්වය අන්තර්ගත කෝණ. ඊට පස්සේ පෝපෝපා අනුරූප පාද කෝණ. ඊට පස්සේ පාපාපා අනුරූප පාද. ඊට පස්සේ කර්ණපා විශේෂත්වය ඍජු කෝණික කෝණ වල කර්ණෙකුයි පාදෙකුයි සමාන වෙලා තියෙනවා. එහෙනම් අපිට කර්ණෙකුයි පාදෙකුයි සමානයි කියලා පෙන්න ගන්න පුළුවන් නම් ඒකෙන් කියන අනිත් පැත්තට මොකද? ඒක කර්ණපාඩේ අංග සමයි කියලා ඒකට සම්පාදනය කරනවා. හරිනේ? කීයක් කියලා 7ක් කියලා. 42 7ක් කියලා. 42 කියලා. හරි? හරි. ඔව්. දැන් නිකන් ආයෙත් අපෝ තාම මොකද කියලා කියන්න එපා. හරි මොකද මෙතන දෙන්න එක ගේවක් දෙන්න. උඹලට නොතේරුණාට මෙතන දෙන්න එක ගේවක් දෙන්න. උඹලා මේවා ඇත්තටම ඉගෙන ගන්න තියෙන්නේ. මට වැඩක් නැහැ ඒක. හරි. උඹලා ඊදලා ඉන්නෝ. ඒක තමයි මේක. හරිනේ? හරි. ඔව්. එඩි වතරද? හරි. මුලින්ද විනාඩියක් දෙන්න. දැන් වල මතක් කරගන්න. මතක් කරගන්න. හරිනේ? හරි. ඕකේ. දැන් ගන්න ආය යන්න ඔයාලගේ මේකට. අර පොලයක් වෙනම තියාගත්තනේ. හරි. පොලෙට. ඉක්මනට වෙනම පොලයක් තියාගත්තා.
ඒ කොලේට. ඕකේ නෙවෙයි කියුට් එකේ නෙවෙයි වෙන කොලේට. හරි. මාත් එක්ක අනින්න ඔයාලට කැමති හිතෙන ත්‍රිකෝණයක් මාත් එක්ක අනින්න. හරි ඇඳගත්තා. හරි. දැන් ඔයාලට කැමති පාදය මාත් එක්ක වැඩේ කරමු. එතකොට උඹලට මේ නිදිමත එහෙම යනවා. හරි. හරි. ඔයාලට කැමති පාදය හරි. කැමති පාදයක් අරගෙන ඒක දික් කරන්න මෙන්න මේක දිගේ නෙමෙයි. කැමති පාදයක්. කැමති එක. ඒ ප්‍රශ්නේ. කැමති පාදයක් ඔය විදිහට. හරිනේ? හරි. ඕකේ. දැන් ගන්න කොන මාන. කොන මාන. සර් ඒක කලින් කියන්නේ කොන මානේ ගේන්නේ. अब गणना क्लास था आवे इतिहास का गणना क्लास से देती थी नहीं बड़ू अरे मैंने मैं कौन है मानी मैंने मैं क्या मानी मैंने मैं क्या मानी මෙන්න මෙයා වනේ. හරිනේ? මෙන්න. අය අගේ තියන්න. හරි. ඊට පස්සේ දැන් ත්‍රිකෝණේ යන්න වෙන්න මෙතන. ඒ කියන්නේ ඔයා ගත්තේ මේ කෝණේ නම් මෙන්න මේක මනින්න එපා. හරි? මේක නෙමෙයි මනින්න ඕනේ. මෙන්න මෙයයි. මෙන්න මෙයයි මනින්න. අර කෝණයට බද්ධ කියලා මනින්න එපා. ත්‍රිකෝණේ අස්සේ තියෙන එයාට බද්ධ කියලා මනින්න එපා. මෙන්න මේ මෙයයි. මෙන්න මෙයයි මනින්න. ඉලක්කම් දෙක ගන්න. හරිනේ? හරි. දැන් හරිනේ? ඕකේ. වැඩි හරිනේ? දැන් ඉලක්කම් ටික. හරි. අගයන් ටික ගන්න. දැන් මෙන්න මේ අගයයි බලගන්න. මෙන්න මේ අගයයි මේ අගයයි එකතු කරන්න. අස්සේ ත්‍රිකෝණ දෙකේ අස්සේ මැන්න දෙක එකතු කරන්න. देखो राजा ඒ ආපු අගය බලන්න මෙන්න මෙතන අගයත් එක්ක මොකද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? සමානයිනේ. සමානයිනේ. එහෙනම් මොකක්ද කියන්න පුළුවන් මේක? මොකක්ද කියන්න පුළුවන්? මොකක්ද කියන්න පුළුවන්? දාලා ත්‍රිකෝණයක හොඳට අහන්න. ත්‍රිකෝණයක මම මේ කියන වැඩ කරන්න ඕනේ. නැත්නම් වැඩි සෙට් වෙන්නේ. ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමෙන්